අයිබෝන් යාළුවනේ අදත් අපි ආවෙලා තියෙනවා අපේ හතරවෙනි වීඩියෝ එකත් අරගෙන. එතකොට අපේ තුන්වෙනි වීඩියෝ එක නම් ඔයාලා බලන්න ඇති. ගොඩක්ම ආතල් සීන් ටිකක් ගියේ. මතක වෙද්දිත් නෑනේ සීන් ටිකක් ගියා. ගොඩක් අපිට ගොඩක් කමෙන්ට්ස් හම්බුණා හොඳ කමෙන්ට්ස්. එතකොට අපේ YouTube එකයි අපේ Facebook එක එතකොට අපේ TikTok එකට අපිට හොඳ කමෙන්ට් තියෙනවා හොඳ ෆීඩ්බැක්ස් තියෙනවා. thank you ඔයාලා ඔක්කොම අපිත් එක්ක ඉන්නවාට දිගටම ඉන්න. අදත් අපි ආවේ හොඳ වීඩියෝස් ටිකක් අරගෙන හොඳට hina වෙන්න ආතල්ලයක් දාන්න පුළුවන් වීඩියෝස් ටිකක් අරගෙන අපි වැඩි කතා බහ කරන්න ඕනේ. අපි යන් වීඩියෝස් ටික බලලා අපි ඊට පස්සේ කතා කරමු. එහෙනම් ජයව. එහෙනම් යාළුවනේ අදත් අපි එදා වගේ අපි යනවා Facebook එකේ වීඩියෝස් ටිකක් පැත්තට පණේ වීඩියෝස් ටිකක් බලමු අපි. ඒ කියන්නේ ගොඩක් ආගල වීඩියෝස් ටිකක් තියෙනවා. අපි ඒක බලමු. බලලා පොඩ්ඩක් ඉන්නහයු. Like පළවෙනි වීඩියෝ එකට යනවා මචං. Look to the top from Joe. Look to the top from Joe. රුට මජා එනයක් ගැහුවා ඇති බං. විකට් එකේ මේක තිබ්බේ නැල්ලු. අපි කමෙන්ට් එක පොඩ්ඩක් බලමු මචං. උඩින් ගියේ උඩින්. එළියම ක්ලවුඩ් එක උඩ ඇත්තේ බං. අපි යමන් ගිහලා ඒක. යා තේකක් ගහලමු. බෑ තේ බොන්න බෑ දැන් මේක ටිපර් එකේ බෑ ටක් ගාලා අස් කරන්න ඕනේ මේක මේ පැත්ත. ටක් ගාලා තේකක් ගහලමු ටක් ගාලා. බෑ දැන් අයියා ආවොත් එහෙම ඉන්න හම්බෙන්නේ මේක පරක්කුණා කියලා. අයියා හරි අපි තේකක් ගහලමු ටක් ගාලා ඉතින්. බෑ මේක ටක් ගාලා ගන්න ඕනේ. අයියා ආවොත් එහෙම දැන් ගහගෙන යයි. ඉතින් කො අයියා? අයියා වැලි කොට්ටේ යට වෙලා. යා අයියා එලිකොට යට වෙලා මුං ගාට ගාගෙන යන්නේ අයියා මතුනම කොහොම කුටි කම මේ වෙලාව අපි නොදන්න ලයිව් ඉස්සර සිරතේ ගියපු අපේ දෙන්න ලොකු මල්ලි පොඩි මල්ලි කරපු වීඩියෝ එක. ඇත්තට දැක්කත් තියනා නේද දෙන්නේ. ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද කියපන්. ඉංග්‍රීසි ඔව් ඉක්මනට. පුළුවන්. පුළුවන්. කියපන්. Garage, depender, unit, plug, wire, tire, hulam, door, lock, me. ඒවා අමතරපා. ඉංග්‍රීසි නෙවෙයි. Jago Inggris ni. මේ බොමර කන්නා ගල කියපන්. ඉක්මනට. මෙතනින් මක බෑවල ඵලයක්. ඔබට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද කියපන්. සුද්දෙක් එක්ක ෂොප් එකට කඩට ආතල්ල බලු පොඩ්ඩක් අපි කියන්නේ කමෙන්ට් පැත්ත පොඩ්ඩක් ඔල්ලෝ කමෙන්ට් මේ කරලා අහලා තියෙනවා යාළුවෝ මේක කරලා පුළුවන්ද උඹලට කියලා මට කරුණා කරලා කියනවා එකෙක් දහම මට දෙමළ පුළුවන් බං කියලා අවුරුද්ද ඉංග්‍රීසි කෝස් එකක් කරපු මම උලන් කොහොමද යකෝ ඉංග්‍රීසියෙන් ඒකත් නැත්නම් බං බොක්ස් ගෑරේජ් උලන් කියලාත් කියපුවා අපි ඊළඟ වීඩියෝ කරේ Hello. ඔබේ රාගී චලමේලෝ ක්ලේශය යාය න්යායෝ තමයි ඔය වගේ යාළුවා අපිටත් ඉන්නවා ජකෝ යාර ගිහිල්ලා මචං සින්දුවක් කියලා උඩ පොඩ්ඩක් දාපුවා පොඩ්ඩක් අතල ගුරු ගන්නවා ලස්සනයි ඔයගේ දිනා කරන්නේ කමෙන්ට් පැත්තට යන් එකේ ඔක්කොම හරි ගියපුවම කොහොමද බං අරෝගේ අඩ දෙක නිකට තියෙන්නේ එහෙමත් එකක් තිබ්බද අපි ඒක දැක්කේ නෑ නේ බං ඒකේ තල මනිය නේද විද්ද කියන්නේ අනේ වන්දෝ පුවක් වල්ලක් කඩලා ඩේර කාඩ් දාගෙන ආයේ මේව බලන්න දෙයක් ෆෝන් එකත් කියලා වුණා. ගොඩක් කට්ටිය දාන මණියා නේද මේ කියලා. උගේ කනහඳ වගේ දන්නේ නැහැ. බලමු අපි ළඟට යන්න.
ඔල්ලොන්ගේ හතර කඩන්න එපා. බල පොඩ්ඩක් එක කමෙන්ට් ටිකක් දැන්. පරාක්‍රම බෑහුව ගැම්ම ගනි. ඇබෙල්ලා ඩේන්ජර් නේද කියලා අහලා දිනවා. කවුද? ඉතින් අපි නම් දන්නේ නැහැ කවුද කියලා. ඔය දන්න කට්ටිය බලන්න කවුද කියලා මේ අපේ වීඩියෝ කමෙන්ට් එකක් දාන්න බෑ. වකන්ඩා forever. අරුව වලට දාන්න කලින් අරුව මාලිගාව ඔඩේ ඉඳන් කියන වචන උත්තියොත් කියනවා ගෑන්නේ. අපි ඊළඟට යමු. හරි දැන් හරිද ලොකු දෙයක් කියලා හිතුවේ කොයිද මං ගොනෙක් කියලා මම මේ පොණ්ඩේ දෝ චීනෙක් නෙවෙයි අකෝ කොටිය දෙන අතල්ලේ බය වුන්නේ ඉන්න පැහැදිලි කරන්න මගේ මල්ලිට මං ඉන්නවනේ කියන දාන දින එදාතර මන් දැන් එනවා කොටිය කියන්නේ මානින් නිකන් කොහොම කරත් පූස් ගතිය අරින්න බෑ ඒක නම් ඇත්ත තමයි බා අපේ පූසත් ඔය වගේ කියලා ගර්ගෙන් දාලා තියෙනවා මොන මිනිස්සුද මන්ද මොන් කියලා තායගෙන් දාලා මිනිස්සු ගැරද්ද නැහැ කොටිය ගැරද්ද බා අපි යන් ඊළඟට සාරු සුන්දර කරියානක උඹ යකෝ කොහෙද උඹ හිටියේ? ඌවා ලොකරම ඌවා මත තිබ්බයි කැප් කරලා මොනවද කරේ අය අර ගොඩක් කියන හරි හරි අය දැක්කේ නැහැ ඇත්තට ඌ දැන් යන ලොකේ මේකට පරණ වීඩියෝ එකක් තමයි මේකෙත් දාපු වදින්න කලින් කරලා ඉවරයි කියලා අපි ඊළඟ වීඩියෝ එකට Hello. 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 අපේ කමෙන්ට් එක බලන්න බා මොනවා වුණත් කනවණු වෙලාවට ඕම අතල් ගන්න එක කැතයි ඊයෙන් පුර කෑ තිකේ ස්ක්‍රීන් එක කනවා අපි ඊළඟ ඉරියට යන්නේ මේ ජංගියක් නේද කියලා ලෙක්කේ අය ජංගියක්ද එලිෆන්ට් හවුස් එකේ අලියා කොහොමද අයිස්ක්‍රීම් එක නිර්මාණය කළ එක මෙහෙවර පොඩ්ඩක් විසිල් ලාස් කූරු ගන්න සල්ලි නැති මම බලමු Technology. I shouldn't have. I shouldn't have. ඒකේ තාලා කමෙන්ට් එක මම ටයි කරලා ලෝජිය කියනවා. තාලේ තාලා ලොකන ඌජියා කියනවා. අර ආතර කමෙන්ට් එක තියෙනවා ඒක. අපි යන් ඊළඟ වීඩියෝ එකට. අයියෝ. මොනවද අනේ ඔය කරන්නේ? ඈ මොකද්ද ඔගේ තේරුම? ඈ නිකන් මේ පාඩුවේ ඇලේ ඉන්න මාළු ටික අල්ලගෙන කෑට හදාගෙන කනවනේ. ඉතින් මුනුත් මේ අනුන්ගේ දේවල් වලට කට දාන්න නැත්තම් කිසි අවුලක් නැහැ නේ. ඇත්ත කතාව. කටින්දනේ උත් නැයි නේද? අනුන්ගේ මගුල. මං දෙයියන්ට කිව්වා දෙවියනේ මේක මට පෙනියන් මේක මට පෙනියන් පින්වතුනි විනාඩි 5ක් යන්න ඕනේ මෙන්න මට අමු අමුවේ පේනවා අම්මට මොකක්ද යකෝේ අම්මට උඩු ආතල්ලා සිරාරව දැන් පාර යන බල්ලෙක් පූසෙක් දැක්කම මචං අපු කතා කරනවා වගේ පේනවා අපි අහිල වීඩියෝ ඔබ සඳක් මැයි මේක අරගෙන වැඩක් නැහැ 12ම ගන්න ඉඳලා ඉඳලා යාළුවා මයි පොත් ගන්න පොත් කඩේකට ගියා 12ම ගන්න නැත්නම් වැඩක් 12ම කියන්නේ? නෑ මේක ඔබ සඳක් මැයිනේ ජූලි එහෙම ටිකට මේකනේ. ඔබ සදම් නේද ජෙනරාල් අවදි. සර්පයා තවමත් අවදි මම හිතන්නේ සර්පයා අවදියෙන් ඉන්නේ නැති ජෙනරාල් බුදියනක
දෙක එකට ගන්න හොඳ නැහැ. මේක නියමයි. මොකද්ද? ජීවිතේ ජය ගන්න මග. අපි ජීවිතේ ජය ගන්නම එකක් බලලා ගමු නේද? නිකන් මග ඉටින එකක් ඕනේ නැහැ නේ. ඔව් නේ. මගනේ ඒක. මේක. ජීවිතේ එපා එපා. ඇයි? එපා එපා. ඕක ගෙදර තියන්නවත් එපා ඕක. පේන්නවත් තියන්න එපා නෝනට පේන්න. ඒකත් හරි තමයි. මේක මොකක්ද? මේක 550 ජාතක පොත. රුපියල් 550යි. ඒ කියන්නේ අපෝ ජාතකය රුපියලයි. මේක නියම. මේක ගත්තත් නැතත් මේ කියවුවත් නැතත් ගෙදර ගිහලා තියලා තියන්න ඕනේ පේන්න. මොකද්ද? 64 මාය. 64 මාය. මොකෝ ඒ නෝනාට පේන්න තියලා තියන්න මං කියවලා තියෙනවා වගේ. ඒ මොකෝ? ඉතින් එතකොට එයා දන්නවනේ මම මේවා දන්නවා කියලා. ඒක හොඳයි. ඒක ගමු. ඒකෙන් දෙකක් ගමු. 64 මායම් පොතරාම ගෙවල් වල ගිහිල්ලා තියන්න. එතකොට ආ ගෑනු මායම් දාන්න එන්නේ නැහැ. දන්නවා කියලා දන්නවනේ මායටි. ඒක ආතල්ව. එහෙනම් යාළුවනේ අදත් අපි ෆනි වීඩියෝස් ගොඩකට අපි අදත් hina වුණා ගොඩක්. අක්කත් රිදුනා ඇත්තටම hina වෙලා. අපි එහෙනම් අපේ පස්වෙනි වීඩියෝ එකෙන් හම්බ වෙන බලාපොරොත්තු වෙයි. අපි එහෙනම් අදට ගිහිල්ලා එන්න. එහෙනම් ජය වේවා. එහෙනම් ආයෙ හම්බෙමු.